හෙලෝ ගයිස් වෙල්කම් බැක් කියලා පිළිගන්නවා. ඉතින් අදත් ඔයාලා මගේ YouTube channel එකට. ඉතින් අද මම ඔයාලට ගෙනල්ලා තියෙන්නේ ඉතින් ඔයාලගේ ෆෝන් එකේ මොකක් හරි ෆොටෝ එකක් එහෙම නැත්නම් වීඩියෝ එකක් එහෙම නැත්නම් ඇප් එකක් හයිඩ් කරන්න ඉතින් ඔයාත් හිතාන ඉන්නවද? ඉතින් ඔයාට එහෙම හයිඩ් කරන්න ඔප්ෂන් එකක් ඔයාගේ ෆෝන් එකේ නැද්ද? ඉතින් අද මම ගෙනල්ලා තියෙන්නේ ඔයාලට ඒ විදිහට ඔයාලගේ වීඩියෝ හයිඩ් කරන්න සුපිරි ඇප් එකක් අරගෙන. එහෙනම් වැඩි කතා නැතුව අපි යමු වීඩියෝ එකට. හරි ඉතින් ඔයාලා ඉස්සෙල්ලාම කරන්න ඕන ඔයාලගේ Play Store app එක open කරගන්න එක. ඊට පස්සේ ඔයාලා Play Store app එකේ search bar එකට ගිහලා search කරගන්න hide you කියලා. ඉතින් මම මේ විදිහට search කරගත්තා. ඊට පස්සේ ඔයාලා මේ විදිහට search කරගන්න hide you කියලා search කරාට පස්සේ මේ පළවෙනියට මේ app එක ඔයාලා install කරගන්න ඕනේ. මම මේ විදිහට මගේ app එක දැන් install කරගන්නවා. හරි ඉතින් ආසේ ඔයාලට කියන්න දෙයක් තියෙනවා මේ app එක ඇතුලේ ඉතින් අපිට record කරන්න බෑ. ඒ නිසා මම වෙනම phone එකකින් තමයි මේක වීඩියෝ කරන්නේ. හරි දැන් මම මේ විදිහට මගේ app එක open කරගන්නවා. ඉතින් open කරගත්තට පස්සේ මේ විදිහට තමයි පෙන්නන්නේ. ඊට පස්සේ මෙතන agree and continue දෙනවා. ඊට පස්සේ මේ ඔක්කොම allow කරන්න ඕනේ. ඊට පස්සේ දැන් ඔයාලට මෙතන password එකක් set කරගන්න හම්බ වෙනවා. ඉතින් ඔයාලා කැමති ඉලක්කම් 4ක password එකක් දෙන්න ඕනේ. මේ විදිහට load වෙනවා. ඉතින් මම data off කරගන්නවා. මොකද ඉතින් මේ app එකට data on නැති නිසා. හරි ඉතින් මේ විදිහට ඔයාලට guide එකකුත් හම්බ වෙනවා. ඉතින් ඉලක්කම් 4ක password එකක් ඔයාලා දෙන්න ඕනේ. ඉතින් මම මෙලල් 04ක් දෙනවා. ඊට පස්සේ දීලා ඔයාලා මේකේ සමාන ලකුණු වල ක්ලික් කරන්න ඕනේ. ඊට පස්සේ ආය පාරක් අපි දුන්න password එකම දෙන්න ඕනේ. ඊට පස්සේ ආය සමාන ලකුණු වල ක්ලික් කරාට පස්සේ මේ විදිහට ඔයාලට familiar password එකක් දෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඒක skip කරන්න පුළුවන්. ඉතින් මම මේ විදිහට මේක skip කරනවා. ඊට පස්සේ ඔයාලට ඔයාලගේ මේ විදිහට app එක ඇතුළට යනවා. ඉතින් මේ විදිහට ටික වෙලාවක් load වුණාට පස්සේ ඔයාලා ඔයාලගේ app එක ඇතුළට යනවා. ඉතින් මේ විදිහට තමයි ඒක ඇතුළේ තියෙන්නේ. වෙනම phone එකක් වගේ තමයි තියෙන්නේ. ඉතින් ඔයාලට මෙතන පේනවා videos, photos, ඒ වගේම app locks වගේ ගොඩක් දේවල් තියෙනවා. හරි ඉතින් මම ඔයාලට videos තැනට ගිහින් පෙන්නන්නම් මේ විදිහට. මේ විදිහට videos loading වුණාට පස්සේ මේ විදිහට plus mark එකක් තියෙනවා ඔයාලට යට පේනවා ඇති. ඒ plus mark එක උඩ click කරාට පස්සේ මෙතන videos කියලා තියෙනවා. එතන උඩ click කරාට පස්සේ ඔයාලගේ phone එකේ තියෙන videos ඔක්කොම එනවා මේ විදිහට. ඊපස්සේ මම කැමති වීඩියෝ එකක් select කරලා මෙතන hide button එක තියෙනවා. අන්න ඒක උඩ click කරාට පස්සේ මේ විදිහට hide වෙනවා. ඔයාලට hide වෙච්ච වීඩියෝ එක මෙතන බලාගත්ත හැකි. මේ විදිහට එකක් ආවා. ඉතින් ඉන්නේ අපි Formula guest එක add කරන්න. ඉතින් මම ඒක add කරන්නේ නැහැ මේ වෙලාවේ. මේ විදිහට hide apps කියලා එකක් මෙයාලම පෙන්නනවා. hide your apps කියලා. ඉතින් මම ඒක උඩ click කරාට පස්සේ ඔයාලගේ apps ටික එනවා. ඉතින් ඔයාලට කැමති app එකක් select කරලා මෙතනින් hide කරන්න පුළුවන්. ඉතින් මම මේ වෙලාවේ app එකක් hide කරන්න යන්නේ නැහැ. ඊට පස්සේ ඔයාලට මම පෙන්නනවා ෆොටෝ එකක් hide කරන්න. ඉතින් මෙතන යටම තියෙනවා photos කියලා එකක්. අන්න ඒක උඩට ගියාට පස්සේ මේ විදිහට ඒකත් loading වෙනවා. ඒකත් අර videos තැන වගේම plus mark එක උඩ click කරලා photos තැනට යන්න. ඉතින් ඔයාලගේ phone එකේ තියෙන ඔක්කොම photos ටික මෙතෙන්ට එනවා. මම ඉතින් මේ විදිහට photo එකක් select කරලා hide button එක උඩ click කරනවා. ඉතින් මේ විදිහට ඒකත් hide වෙනවා. ඔයාලට පේනවා. ඊට පස්සේ මේ විදිහට මම hide කරපු photo එක මෙතන පෙන්නනවා. ඉතින් මම උඩ click කරලා පෙන්නනවා. ඉතින් මේ විදිහට ඒක පේනවා. ඒක වුණාට පස්සේ මේ විදිහට තමයි මේක තියෙන්නේ. ඉතින් ඔයාලට app lock දාන්නත් පුළුවන්. ඉතින් ඔයාලට කැමති app එකකට app එක lock එකක් දාගන්නත් මේකෙන් පුළුවන්. මේ විදිහට ඉතින් කැමති app එකක් select කරලා lock එකක් දාන්නත් පුළුවන්. ඒ වගේම මෙතන setting option එක තියෙනවා. setting option එක ඔයාලගේ password එක change කරන්න, ඒ වගේම formula password එකක් add කරන්නත් පුළුවන්. හරි ඉතින් මේ වගේ ගොඩක් දේවල් setting එක ඇතුලේ තියෙනවා. ඊට පස්සේ මෙතන plus mark එකක් තියෙනවා. plus mark එක උඩ ගියාට පස්සේ ඔයාලට ඒ වෙලෙම photo එකක් ගහලා hide කරන්න, ඒ වගේ ගොඩක් දේවල් තියෙනවා මෙතන. ඉතින් මම back වෙලා ආවිලා ආපහු ඔයාලට ගිහිල්ලා පෙන්නන්නම් අපේ calculator එකද. ඉතින් මේ විදිහට එක calculator එකක් වගේ තමයි පෙන්නන්නේ. ඉතින් මේ විදිහට loading වෙනවා ඔයාලට පේනවා. මේක hide app එකක් කියලා හොයන්න බෑ. ඉතින් තනිකර calculator එක වගේම තමයි ඉතින් තියෙන්නේ. ඊට මේ විදිහට load වුණාට පස්සේ අපේ normal calculator එනවා. මම ගාණක් එකතු කරලා පෙන්නන්නම් මේ විදිහට. මම ගාණක් එකතු කරනවා.
සමාන ලකුණු ක්ලික් කරලා ඊට පස්සේ ඔයාලට පේනවා ගාන එකතු වෙලා සාමාන්‍ය කැල්කියුලේටර් එකක් විදියට වෙනවා. ඊට පස්සේ මම මගේ පාස්වර්ඩ් එක ගහනවා. ඊට පස්සේ සමාන ලකුණු උඩ මම ක්ලික් කරනවා. ඊට පස්සේ ඔයාලට පේනවා ඇති මගේ ඇප් ලොක් එක ඇතුළට යනවා. ඒ කියන්නේ අපේ කැල්කියුලේටර් හයිඩ් view ඇප් එක ඇතුළට යනවා. මේ විදිහට ලෝඩින් වෙලා මේ විදිහට එනවා අපේ හයිඩ් ඔප්ෂන් තියෙන තැනට. ඉතින් මේ ඇප් එක ඉතින් හොඳයි මම හිතනවා. ඉතින් කැල්කියුලේටර් එකක් මම හිතනවා වෙන කාටවත් අඳුර ගන්නත් බෑ. ඉතින් සුපිරියා. එහෙනම් ඉතින් තවත් වීඩියෝ එකකින් හම්බෙමු.